ගෑනුද බං? ඈ? උඹලා ගෑනුද? එයි? දැන් මේ වෙලාවේ ගෙදර තාත්තත් නෑ අයියත් නෑ. ඉතින් දැන් මේ ගෙදර ඉන්න එකම පිරිමි උත්තමයා මම. දැන් තෝ මොකක්ද අපිට කරන්න කියන්නේ? දැන් මට කියා කවුද පරිප්පගෙන නීතිය දාපු එකි? මම. උඹලා එහෙමද ගෙදර ඉන්න පිරිමියාට සලකන්නේ? ඇයි දැන් මොකද උනේ? රාජභෝජනයක් වගේ තියෙන පරිප්පු වලට නීතිය දානට වැඩිය හොඳයි පරිප්පු පණ පිටින් දූෂණය කරනවා. ඇයි හාමු මහත්තයා ඔහොම කන්නේ නැද්ද? මෙහෙම කන්න පුළුවන්ද? මගේ බල්ලවත් කන්නේ. යකෝ මූ දැන් මෙහෙම නම් අපිට ලොකු වෙලා කණක් ඇහිලින්න හම්බෙන්නේ නෑනේ. නෙත්වි පව් හැබැයි. ඇයි? කවුද නෙත්වි? අර පැත්තකින් පච්චයක් එහෙම කොටාගෙන හිටියේ පෑනේ නේද? මම්මට හුඩු. ආම මහත්තයා දැන් පච්චෙකුත් ගහලා. නෙත්වි කියලා. ඔබට දැම්ම මගුල් විසේද? ඉඳගනින් ගිහිල්ලා. ඇයි? ඉඳගනින්කෝ. උඹට මගුල් විසේ ගහලා ගෙදර උන්ටත් හයිකාරකම් පෙන්නනවද? උඹට පරිප්පු වල නිවිතිය දාලා කෑවා කියලා අගුණක් වෙන්නේ නැහැ. මේ වගේ යකට තියෙන්නේ. මොකද කාපම්. යකට වලට හෙන ගහුවම මට තේරෙයි. යකෝ තොට දෙන්න හැම්බර්ගර් චීස් බටර් මේ ගෙදර ගෙනල්ලා නැහැ නේ. තියෙන එකක් එක කාපිය. උට හැමදාම දෙන්න ඕනේ පරිප්පු වල නිවිතිය දාලා.